මම මදුරු කොයිල් වලට මදුරු කොයිල් වලට පැණි දාන. ඒ පැණි වලුනේ. පැණි පාට් එක මම කරන්නේ. වලලු ඇදුවේ මම. වලු ඇදුවා. 150 මට ඉතින් බැරි නම් කැවුම් හදන්න වෙන කාටද පුළුවන් හදන්න. කරේ අපා උඩුද්දේ වාඩි කැවුම් හදන්න. ඉතින් හදන්න. ඇස්සෙත් අවුටු කන මැස්සෝ. ඉතින් කීයක් හදුවද? අදුව හැදුවා. ගොඩක් ඒවා හැදුවා මේ. පැණි වල ගොඩක් ඒවා හැදුවා සමහරව වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඇයි ඉතින් මම ගොඩක් ඒවා දැනන්නේ නැහැ. තව තියෙනවද හදන්න? ඇති ඇති. කැවුම් හදලා ඉවර නෑ තාම. දැන් මේ මොකද කරන්නේ? මම මේ පිටි ටික හැලුවා. පිටි ටික හලලා දැන් පොඩ්ඩක් වේරෙන්න තිබ්බ මම ෆ්‍රිජ් එකේ තියෙන පිටි අරගත්තේ. ඒ කියන්නේ අපි එකපාර පිටි ගෑන ඩීප් ෆ්‍රීස් එකට. දැන් මම දාලා ඉවර වෙලා පිටි ටික දැන් හලලා පොඩ්ඩක් මේක වේරෙන්න දෙන්න. තෙතයිද තාන්නේ? තෙතයි. ඊපස්සේ අපි කැවුම් හදනවා. අද මම වගේ චැලෙන්ජ් එකක් තියෙනවා. එහෙම. ඇස්සෙත් අවුටු කන මැස්සෝ. ඔයා අද වගේ කැවුමක් හදලා දෙන්න. මට ඉතින් බැරි නම් කැවුම් හදන්න වෙන කාටද පුළුවන් හදන්න. කරේ අපා උඩුද්දේ වාඩි කැවුම් හදන්න. ඉතින් හදන්න. බලන්න ඉන්න වීඩියෝ එක. ඔන්න මුලින්ම පැණිවලට සීනි දාලා මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ ඔන්න බැටර් එක හදලා ඉවරයි. දැන් කැවුම් හදන්න යන්නේ. අපි බලමු සූ කොණ්ඩ කැවුම් හදනවා කියලා තමයි කිව්වේ. හැබැයි ඉතින් කොණ්ඩයක් එයිද නැද්ද දන්නේ නැහැ. සමහර කියයිද දන්නේ නැහැ සැලොන් එකට ගිහලා කපාගෙන ආවා කියලා. ඇයි ඉතින් වෙනදට මං හදන කොණ්ඩ කැවුම් වල කොණ්ඩ නැද්ද? නෑ නෑ තියෙනවා ඉතින් මේ පාර කොහොමද දන්නේ. හැබැයි ඉතින් මෙහෙමයි දැන් මම කොහොම හරි කොණ්ඩ කැවුම් හදනවනේ. දැන් ඉතින් ඔයා චැලෙන්ජ් එකක් බාරගත්තනේ කෝ මේක හදනවා දැක්ක විතරයි පැත්ත පලා දෙන්නේ නැහැ. මම කැමති නෑ තෙල් වලට ඇඟ පුච්චගෙන මේ ඔයාලට කරදර ඇයි නේද මාව ඉස්පිරිතාලේ අරන් යනවනේ. ඒකනේ. ඔන්න දැක්කද මගේ කොණ්ඩ කැවුම් ඇවිල්ලා තියෙන හොඳට කොණ්ඩ පේනව නේද? ඔව් හොඳ සැලොන් එකට ගිහින් තියෙනවා. ලස්සන යාකට්ටයක් කරලාද. මගේ කොණ්ඩේ නැති වුණාට කොණ්ඩ කැවුවේ කොණ්ඩේ හොඳට ඇවිල්ලා තියෙනවා. ඔයාටත් යමක් කරන්න පුළුවන් හැබැයි. ඔව්. ඉතින් මේ තියෙන්නේ මං හදපු ලස්සන කොණ්ඩ කැවුම්. ඊළඟට අපි පැණි වලලු හදන්න යන්නේ. ඉතින් පැණි වලලු වල මිශ්‍රණය හදන්න බලන්න මම කොච්චර මහන්සි වුණාද කියලා මේ මුලටිගේ හැබැයි ඒකේ ක්‍රෙඩිට් එකෙන් භාගයක් යන්නේ තීක්ෂණයට. බලන් ඉමුකෝ මොකද වෙන්නේ කියලා. මම පැණි වලලු වක් කරන්න ගත්තේ මෙන්න මේක. හරිම ලේසියෙන් මේකෙන් වක් කරන්න පුළුවන්. මේක සෝස් බෝතලයක්. මේ බලන්න හරිම ලේසියෙන් ලස්සනට පැණි වලලු වක් කරන්න පුළුවන්. මේ තියෙන සූගේ මදුරු කොයිල් ෆැක්ටරි එක. බලන්න ලස්සන මදුරු කොයිල් එක වක් කරනවානේ. ඔයා කොහොමද මේ මදුරු කොයිල් හදන්න පුරුදුද? හිනාවෙන්? අන්තර්ජාලෙන් තමයි ඉතින්. ගොඩාක් රෙසිපි try කරලා මේ රෙසිපි එක රසම රසයි. රෙසිපි ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න මම ඒක දෙන්නම්. ඉතින් කැමති කෙනෙක් ඒ විදිහට හදලා බලන්න. ඔව් ඇත්තට මේ පැණි වලු නම් හරි රහයිනේ. හොඳට පැණි උරනවා. ඇතුළට අර පැණි වලු කඩනකොට ඇතුලේ පැණි වගේ ගොඩක් තියෙනවා. මේ රෙසිපි එක නම් හොඳයි. හැබැයි ඉතින් මේ සිංහල අවුරුදු වෙනකම් ඉන්න ඕනේ නැහැ මේ වගේ පැණි වලලු හදන්න. අනිත් වෙලාවටත් හදන්න ඉතින් අපි ආසයිනේ කන්නේ. එනේ මෙයා තමයි පැණි වලලු වල අමාරුම පාර්ට් එක කරන්නේ. මම මදුරු කොයිල් වලට මදුරු කොයිල් වලට පැණි දාන. ඒක නෙවෙයි දැන් පැණි වලලු වල මම තමයි අනිත් ඔක්කොම වැඩ කරේ. ඔයා කරේ කරගන්න එක කරගෙන නෑ කරවෙන්නේ. පැණි වලලු හදන එකේ අමාරුම වැඩ ටික කරේ මම. ඒ වුණාට 150ක් මම කළාද? ඒ පැණි වලලු
පැණි පාට එක මොකද? වලලු ඇදුවේ මම. මගේ ඇදුවා 150 මාව. ඔන්නම් වාට 160ක්. ඇත්ත. මට 40යි. අකුරු පහයිනේ පැණි වලලු. පැණි පාට එකට 20 ගානේ 40යි. වලලු වාර අකුරු තුනක් තියෙනවා 160යි. 150 නේ 160යි මම 160. අශෝක්. ඉතින් මේ රසම රස කෑමත් එක්කලා අපි අවුරුදු වීඩියෝ එකෙන් හම්බෙමු.